සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවා ගොඩාක් ආස හිතන දෙයක්. ඒ තමයි චූටි ඉරව් පැටව තුන් දෙනෙක්. ඉතින් අපිට වේලිච්ච ගහක් කඩන් වැටිලා ගොඩක් අසරණ වෙලා හිටපු ගිරව් පැටව තුන් දෙනෙක් හම්බුණා. ඇත්තටම යාලා ගොඩාක් චූටි. අපිට ගිරව් පැටව කියලාවත් අඳුරගන්න බැරි වුණා යාලව. මේ බලන්නකෝ ඔයාලට පේනවනේ. එයාලා බේරගත්තු මුල්ම දවසේ කොළ පාට එක පිහාටක්වත් ඇවිල්ලා තිබුණ නැහැ සම්පූර්ණ හැම ටික විතරයි එයාලගේ තිබ්බේ. එයාලා අපි ගෙදර ගහලා ඉතින් එයාලව තියන්නත් බෑ මොකද ගහ කඩන් වැහැලා එයාලගේ අම්මලා තාත්තලා එයාලව හදා ගන්නත් බැරි නිසා අපි අරගෙන ආවා. ඉතින් මෙයාලව අරන් ඇවිල්ලා අපි එක එක දේවල් කන්න තියලා හිමින් පොඩි කාලේදී නම් මෙයාලට කොහොම හරි මාසයක් වගේ යනකම්ම සම්පෝෂ විතරයි දුන්නේ. ඊට පස්සේ තමයි ඔයාලට දකින්න හම්බෙන්නේ නාරං බිකි ඊට පස්සේ පොඩි කරපු ජම්බෝ කෑලි ඒ වගේ සියුම් විදියට හදලා තමයි යාලට කන්න පුළුවන් විදියට තමයි දුන්නේ. අපි තව මෙයාලට දුන්නා ගොටුකොළ පොඩි කරලා ඒවත් කන්න දුන්නා. එයාලා ගොඩක් මාස වුණා ගොටුකොළ කන්න. ඉතින් ඔය දකින්නේ දවසින් දවස එයාලා ලොකු වෙන විදිහ. එයාලට විනාඩි 10න් 10ට වගේ අපි කන්න දුන්නා. මොකද එයාලා කෑ ගහලා කන්න ඉල්ලනවා. එයාලා අම්මා එනකම් බලන් ඉන්නවා කෑම අරගෙන. ඉතින් මේ විදිහට කූඩුව ඇතුලේ තියාගෙනම නෙමෙයි අපි කන්න දුන්නේ. එයාලා වෙලියට අරගෙන මේ වගේ අර දුඹුරු පාට වට්ටියක දාලා ඒ විදිහට තමයි කන්න දුන්නේ. ඉතින් ගොඩාක් ආස හිතෙනවා දකිද්දි. අපි හිතුවේ නෑ මුල් කාලේදී මෙයාලව මෙහෙම කන්න දීලා අපිට ලොක් කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ගොඩාක් අය ආපු අය දැකපු අය පින් දුන්නා මෙයාලා. අපි අමාරුවෙන් හදාගත්තට. ඒ කියන්නේ මෙයාලා ගිරව් කියලාවත් අඳුරගන්න බැරි තරමට චූටි අපිට හම්බෙනකොට. ඒ වුණාට අපි කොහොම හරි මෙයාලව සම්පෝෂ දීලා එතකොට මෙයාලට චූටි පළතුරු වර්ග පොඩි කරලා දියර වගේ බොන්න දීලා ඒ වගේ දේවල් කරලා තමයි මේ තත්ත්වයට ගත්තේ. ඉතින් ගොඩක් ආස හිතෙනවා මෙයාගේ ගිරා පැටව දකිද්දි. ඇත්තටම දැන් මෙයාලා අර බලන්න ඉගිලෙන්නත් try කරනවා යාලා. ඒ වුණාට මේ කාලෙ වෙද්දි මෙයාලට තාම ඉගිලෙන්න බෑ. ඉගිලෙන්න අර මේ හිරි අරිනවා වගේ එයාලා එයාලා පියාටු පියාඹන්න හදලි වගේ පියාටු දිගැරලා එයාලා හිරි අරිනවා වගේ එකක් තමයි කරන්නේ. ඉතින් මෙයාලා හරිම දඟයි. සද්දෙත් හරිම සද්දයි. ඉතින් මේ විදිහට අපි යාලව ලොකු වෙනකම් බලාගත්තා. මෙයාලා එක එක්කෙනාව අතට ළඟ අපි උරතල් කරා ඇත්තටම. මොකද යාලා නිකන් මිනිස්සුන්ට පුරුදු වෙච්ච අය වගේ අපි කූඩුවේ දොර අරපු ගමන් ඇඟට පයින් පටන් ගත්තා. ඇඟට පැනලා අපේ ඇඳුමේ එල්ලිලා හැංගිලා ඉන්නවා වගේ. ඉතින් අපිත් අතගාලා උරතල් කරලා තමයි මෙයාලව හැදුවේ. මේ බලන්න කොච්චර උරතල්ද කියලා යාලා. එයාලා ගෙනාවු මුල් කාලේ සහ මේ කාලේ ගලපලා බලනකොට බලන්න එයාලගේ කොළ පාට සම්පූර්ණයෙන්ම වැහිගෙන එනවා එන්න. හැබැයි මේ වෙනකොට බෙල්ල ටිකේ බඩ හරිය වගේ කොළ පාටින් ඇවිල්ලා නැහැ. තාම හැම තමයි දුඹුරු පාට දකින්න හම්බෙන්නේ අපිට. ඉතින් ගොඩාක්ම සුන්දරයි මේ කට්ටියගේ මේ පුංචි කාලේ ඉඳලා ලොකු වෙනකන් වර්ධනය වෙන ආකාරය දැක ගන්න ලැබීම. ගිරා පැටව කියන්නේ අපිට ලේසියෙන් හම්බෙන අය නෙමෙයි. ඒ කියන්නේ යාලා ගොඩාක් උස් තැන්වල තමයි බිත්තර දාලා පැටව හැදෙන්නේ. ඉතින් මේ වගේ ලොකු කුණාටුවක් නැත්නම් හුලං සහිත ලොකු ඇස්සක් වගේ ආවට පස්සේ ඒ ගස් කඩන් වැටෙනවා. එක්කෝ පැටව බිමට වැටීමක් සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවක තමයි අපිට මෙයාලව හම්බෙන්නේ. ඉතින් අහඹු විදිහට අපිට හම්බුණා මෙයාලා. අපිට ඇත්තටම අම්මලට දෙන්න පුළුවන් වුණා නම් අපි දීලා තමයි එන්නේ. ඒත් ඒ වෙලාවේ තලගොයි ඇවිල්ලා හිටියා. තව එක කුරුළු ගොයි සත්තු ඉන්නවා. ඒ වගේ අයත් එක්ක මෙයාලා එතන තියන්න ආරක්ෂිත පරිසරයක් අපිට තිබුණ නැහැ. ඒ නිසාම තමයි අපි අරගෙන ආවේ. මොකද මෙයාලට ඉගිලෙන්නත් බෑ. කරදරයක් ආවොත් බාධක අඳුර ගන්න තේරෙන්නේ නැහැ. කන්න බොන්න තේරෙන්නේ නැහැ. තාම අම්මා හැම කවන මට්ටමේ ඉන්නේ. ඒ නිසා අපි මෙයාලව ගෙදර ළඟ ඇවිල්ලා හදන්න තීරණය කරේ ඒ හේතුව නිසා. ඉතින් හිංසාවක් කියලා හිතන්න එපා. හිංසාවක් නෙමෙයි. අපි මෙයාලව ලොකු වෙලා ඉගෙනන්න පුළුවන් හොඳට ඉගෙනන්න පුළුවන් කාලෙ වෙද්දී අනිවාර්යෙන්ම පරිසරයට යවන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට පොඩි බයක් තියෙනවා. අපි මෙයාලව අල්ලලා හුරතල් කරලා හදපු නිසා මෙයාලව අපිට පරිසරයට හුරු කරගන්න පුළුවන් වේද කියලා සහ අනිත් ගිරව් සාමාන්‍ය පරිසරයේ ඉන්න ගිරව් මෙයාලට තර්ජන
ඇටැක් කරයිද කියලා අපිට පොඩි බයක් තියෙනවා. අපි ඒකත් මෙයාලව පියාඹලා යවද්දි පොඩ්ඩක් තවත් දාන්න කියන කට්ටියන් අහලා එම ඔයාලත් මේක දන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යටින්. මේ තියෙන්නේ දැන් වෙනකොට මෙයාලා බලන්න හරිම ලස්සනයි. ලාගොල පාට සම්පූර්ණයෙන් පිහාටු ඇවිල්ලා ඒත් මෙතන එක්කෙනෙක් විතරයි තාම හොඳට ඉගෙනන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නේ. යා කූඩුවේ ඉන්නත් අකමැති කොටත් දුරට උඩරිම try කරනවා එළියට එන්න කූඩුව ගාවට අපි ගියපු ගමන් උඩරිම try එකක් දෙනවා එළියට එන්න යාලා. එයාලා ඒ පියාඹන්න ආසාවට තමයි ඒ දේ කරන්නේ. ඉතින් අපි මේ තියෙන්නේ කුස්සියේ දොරවල් වහලා ඇතුළට දාලා එයාලට ඉගෙනන්න අවස්ථාව හදලා දුන්නා. මොකද ලොකු කූඩුවක් අපිට ඇත්තටම තිබුණ නැහැ ඒ වෙලාවේ. පොඩි කූඩුවක් තමයි තියෙන්නේ. ඒ කූඩුව ඇත්තටම හිර වෙලා ඉන්න බැරි නිසා මෙයාලා දැන් ඉගිලෙන්න try කරනවා වගේ පේන හින්දා අපි මෙයාලව ඔක්කොම කවර වෙන විදිහට කුස්සියේ දොරවල් channel වහලා මෙයාලව අතෑරලා තිබ්බා. ඒ වෙනකොට එක්කෙනෙක් නම් හොඳට ඉගිලෙනවා. උඩරිම ඉගිලෙන්න try කරනවා හොඳට මෙයා. ඊට පස්සේ ඒ වුණාට අනිත් දෙන්නට තාම ඉගිලෙන්න බෑ. යාලා බලන්නේ හැංගෙන්නමයි. ඉතින් ගොඩක් ආදරේ හිතෙනවා ආස හිතෙනවා මෙහෙම අර මුල් කාලේ ගෙනාපු විදිය දැක්කට පස්සේ දැන් මේ විදියට ඉන්නවා කියලා දකිද්දි ගොඩාක් සතුටක් අපිට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ළඟදීම මෙයාලට ඉගිලෙන්න හොඳට පුළුවන් වුණාට පස්සේ මෙයාලව සාමාන්‍ය පරිසරයට යවන්න. ඉතින් එදාටත් අනිවාර්යෙන්ම ඔයාලට වීඩියෝ කරලා අපි අනිවාර්යෙන්ම වීඩියෝ එකක් දානවා. අනිවාර්යෙන් බලන්න. like කරන්න share කරන්න. ඉතින් මේ බලන්න අතේ වහලා හැම ඉද්දි එයාලා යන එකක් නෑ කියලා හිතනවා. ඒත් කතාවක් තියෙනවනේ ගිරව් කවදාවත් කොච්චර ආදරෙන් රන් කූඩුවේ දාලා හැදුවත් ගිරව් තියාගන්න බෑ. එයාලා යනවා කියලා එයාලා ආයෙ එන්නේ නෑ කියලා කතාවක්. ඒ වුණාට ඉතින් දකිද්දි ආදරේ හිතනවා නේද? ලස්සන බලන්නකෝ. එයාලට තේරෙනවා අපේ කටහඬට එහෙම අයියෙන් කෑ ගහලා අපිව අඳුර ගන්නවා. අපි normal ගෙදර අය කතා කරද්දිත් එහෙම තමයි යාලා. එහෙනම් අද vlog එක මෙතනින් අපි අවසන් කරනවා. අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් අපි ඉක්මනටම හම්බෙමු.